හයි කොහොමද යාලට ලකි චම්ස් වයිෂතු YouTube channel එකට ඔයාව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපේ ගෑනු ළමයි කැමතිම දෙයක් ගැන තමයි කතා කරන්න යන්නේ. කතා කරන්න කියන පෙන්නන්න. ඉතින් මං අලුතෙන් ලිප්ස්ටික් ටිකක් ගත්තා. ලිප්ස්ටික් 4ක් ගත්තා. ඉතින් මගේ කලර්ස් කලින් තියෙන ලිප්ස්ටික් කලර්ස් ඔක්කොම ඔයාලා දැකලා තියෙනවා. මම ඔයාලට ඒව ඇප්ලයි කරලා පෙන්නලා තියෙනවා. එතකොට කලර් කම්බිනේෂන්ස් හදලා ඒව පෙන්නලා තියෙනවා. ඉතින් දැන් මට හිතුණා මං අලුතෙන් ගත්ත ලිප්ස්ටික් 4 හරිම ලස්සනයි. මට නම් මං ඔයාලට පෙන්නන්නම් ඒක. ඉතින් මට හිතුණා ගෑනු ළමයි ආස වෙයි කියලා. මොකද මමත් ගොඩක් බලලා හොයලා තමයි මේ ලිප්ස්ටික් 4 ගත්තේ. සෝෂල් මීඩියාස් වල ඔය ගර්ල්ස්ලා යූස් කරලා තියෙනවා. ඒවා බලලා ඒවගෙන් ඉන්ස්පයර් වෙලා තමයි මාත් මේ ටික ගත්තේ. ඉතින් මේ අරගෙන මට ඔයාලා එක්කම පැකින් කඩන්නත් මට හිතුණා. එහෙම අරගෙන ඊවෙලෙම ඔයාලත් එක්කම ඇප්ලයි කරලා බලන්න. මොකද මම ඔන්ලයින් මේක පර්චේස් කරේ. ඒත් ඉතින් හම්බුණාට පස්සේ මට වීඩියෝ එකක් කරනකන් ඉන්න ඉවසිල්ලක් නැහැ. ඒ නිසා මම ඉතින් මේක ඇප්ලයි කරලා එහෙම බැලුවා. හරිම ලස්සනයි මට නම්. මම බයෙන් හිටියේ මගේ සල්ලි අපරාධ වෙයිද. මොකද අර වෙන කෙනෙක්ගේ කලර් එක ගෑවට මට ඒ හිතන එක්සැක්ට් කලර් එකම සමහරක් වෙලාවට එන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා බයෙන් ගෑවේ ගත්තේ. හැබැයි ඉතින් ගාලා බලද්දි හරිම ලස්සනට තියෙනවා. ඉතින් මට හිතුණා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් අපි බලමු මොනවද කියලා. ඉතින් මම මේ ලිප්ස්ටික් බ්‍රෑන්ඩ්ස් දෙකකින් ගත්තා. එකක් CC UK. එකකින් කලර්ස් දෙකක් ගත්තා. තව ඔයාලා දන්නවද පොහෙර කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. අලුතෙන් තමයි මම හිතන්නේ ඒක මම ගොඩක් සෝෂල් මීඩියා එකේ දැකලා තමයි මම ඒකට ඒකේ කලර්ස් දැකලා එහෙම ආස වෙලා ගත්තේ. ඉතින් මේ පොහෙර බ්‍රෑන්ඩ් එකේ ලිප්ස්ටික් කලර්ස් දෙකක් ගත්තා. අම්මෝ ඒක නම් මාරම ලස්සනයි. හරිද? ඒකේ ගොඩාක් කලර්ස් තියෙනවා. ඉතින් මම මුලින්ම මට හරියට ෂුවරුත් නැති නිසා මම කලර්ස් දෙකක් අරගෙන බැලුවා. මාර ලස්සනයි. ඉතින් ඉස්සරහට තව කලර්ස් ගන්නවා. හැබැයි මේ ළඟකදී නම් මම ගන්නෑ. මොකද මට දැන් ලිප්ස්ටික් ඇති ගොඩක් තියෙනවා. ඊට පස්සේ බොරුවට ආසාවට අරගත්තා වගේ නෙවෙයි. ඊට පස්සේ එක්ස්පයර් වෙනවා ඒවා. එතකොට අපරාධනේ. හරි ඉතින් ඔයාලා ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්න මොනවාද ඒ කලර්ස් කියලා. මම දැන් ඔයාලට ඒ කලර්ස් පෙන්නන්නම්. ඉතින් මුලින්ම CC UK එකෙන් පටන් ගමු. මොකද මගේ ගොඩක් ලිප්ස්ටික් තිබ්බා CC UK එකේ. තාමත් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම CC UK එකේ මැට් කලර් ලිප්ස්ටික් එකක් ගත්තා. මේක MT24 මේක මොආනා කියලා කලර් එකක්. මේකම මම ඔයාලට මංගාව CC UK එකේ පරණ දැන් මෙයාලා මේකට නම් දාලා එහෙම තිබ්බට මේකේ කලින් පරණ එකේ තිබ්බ එහෙම නමක් එහෙම ගහලා තිබ්බේ නෑ. MT24 කියලා තමයි තියෙන්නේ. ඉතින් ඒක ගොඩ දෙනෙක් මම මේ ලිප්ස් වලට ඇප්ලයි කරලා තියෙද්දි ගොඩක් අය ඇහුවා මගේ මොකක්ද පින්ක් කලර් එක කියලා. ඉතින් ඒක තමයි දැන් මේ මගේ ඒක එක්ස්පයර් වෙලත් මං අවුරුද්දක් දෙකක් විතර අලිවන්ද ගෑවා. ඉතින් අවලක් වුණෙත් නැහැ. උනට හොඳ නැහැ. ඔයාලා නගේ වැරදි වැඩේ කරන්න එපා. මොකද ලිප්ස් වලට හොඳම නැහැ එක්ස්පයර් වෙච්ච ලිප්ස්ටික්ස් ගන්න. මං අර ආසාවට ඒක ඉතින් ගෑවා. එහෙම ලොකු අවලක් වුණෙත් නැහැ. ඉතින් දැන් මේක අලුත් කරලා මොආනා කියන නමින් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ තියෙන්නේ MT24 මොආනා. මේක CC UK matte color lipstick කියලා තමයි තියෙන්නේ. හරි. ඉතින් ඒක ගත්තා. ඒ වගේම තව ගත්තා. මේක නම් ගොඩක් මේ famous දැන් මේ color එක මම දැක ගොඩක් අය ගාලා තිනවා. ඒක නිසා ආසාවට තමයි මේ මම brown shades වලට nude shades වලට ගොඩක් ආස නිසා තමයි මම ගත්තේ. මේක MT17 ලාලා ලෑන්ඩ්. මේ තියෙන්නේ මෙන්න මේක. හරිද? ඉතින් මේ දෙක තමයි මං CC UK එකෙන් ගත්තේ. එතකොට පොහෙර බ්‍රෑන්ඩ් එකෙන් ගත්තා. මෙන්න මේ එක මොකක් හරි නමක් තියෙනවද බලමු. Ultra Matte Non Transfer Lipstick. මේ තියෙන්නේ Ultra Matte Non Transfer Lipstick. මේකේ මං ගත්තා 302
ජැනට් කියන කොපේනොත් 302 ජැනට් කියන කලර් එක. එක බ්‍රවුන් කලර් එකක්, ටිකක් ඩාර්ක් බ්‍රවුන් කලර් එකක්, ගොඩක් නෙවෙයි. ඊට පස්සේ තව ඒකෙම මම ගත්තා 303 ඇනා කියන කලර් එක. ඒක පින්ක් ෂේඩ් එකක්, ටිකක් ඩාර්ක් පින්ක් ෂේඩ් එකක්. ඉතින් මම දැන් මේ කලර්ස් එකින් එක ඔයාලට ඇප්ලයි කරලා පෙන්නන්නම්. ඉතින් ඔයාලත් බලන්න කොහොමද මේ කලර්ස් කියලා. ඉතින් ඔයාලට තාස හිතුණොත් මම ඔයාලට නම්බර්ස් ටික ඔක්කොම දුන්නානේ. ඉතින් ඔයාලට ගන්න පුළුවන්. හරි, අපි දැන් බලමු එකින් එක මේවා ඇප්ලයි කරලා බලලා. මේ ඊට කලින් කියන්න ඕනේ මේ තියෙන්නේ CC UK එකේ ලාලා ලෑන්ඩ් කියන කලර් එක තමයි මම දැන් ඇප්ලයි කරගෙන ඉන්නේ. ඊට උඩින් මම මේ ලිප් ග්ලොස් එක ලිෂයින් කියන ලිප් ග්ලොස් එක මේක මම Facebook එකකින් ගත්තේ ඕඩර් කරලා. මේ පේජ් එක දැන් මං හිතන්නේ නැහැ, හරි ඒගොල්ලෝ කරන්නේ හරි මුකුත් අප්ඩේට් එකක් නැහැ, අලුතින් පරණ ටිකම තමයි තියෙන්නේ, මුකුත් අප්ඩේට් වෙලත් නැහැ. ඉතින් ලිෂයින් කියන එක ඔයාලට මේ ලිප් ග්ලොස් එකට ආස හිතුනොත් පොඩ්ඩක් Facebook එකේ බලන්න. Instagram එකෙත් ඇති. මම නම් Facebook එකෙන් තමයි ඕඩර් එක දැම්මේ. ඉතින් ඒ කලර් එක හරිම අර ෂයින් මේ එකක් තියෙනවා, ෂයිනි බ්‍රවුන් වගේ කලර් එකක්. ඉතින් මේ තියෙන්නේ ලාලා ලෑන්ඩ් එකට මෙන්න මේ ලිප් ග්ලොස් එක ඇප්ලයි කරාම තියෙන කලර් එක තමයි මේ මම දැන් යූස් කරලා තියෙන්නේ. ඉතින් මම ගොඩක්ම මේ බ්‍රවුන් ෂේඩ් එකක් ගත්තේ. මම දැන් මේ ලිප් ග්ලොස් එක මට කලින් ඉඳන් තිබුණා. හැබැයි මම වියානා එකේ මැට් ටච් කලෙක්ෂන් එකේ තියෙනවනේ ස්පයිසි මෝකා. ඉතින් ඒකත් එක්ක මේක අර ගාලා බලද්දී නිකන් කැටි කැටි වගේ එකතු වෙනවා. ඒ කියන්නේ ඒක කුටක් මැට් ගතිය වැඩි වියානා මැට් ටච් එකේ. ඉතින් ඒක අර ග්ලොස් එකක් එක්ක මේ සාමාන්‍යයෙන් අර එකතු වෙන්නේ නැහැ. ග්ලොස් එකක් එක්ක යූස් කරාම නිකන් පොඩ්ඩක් කැටි ගහෙන්න බලනවා. නිකන් ඒක හරි අමුතු විදිහට පේන්න ගන්නවා. හැබැයි මේ CC UK එකේ මේක මැට් උනාට පොඩි ක්‍රීමි ටච් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ බය නැතුව ලිප් ග්ලොස් එකක් එක යූස් කරන්න පුළුවන්. එතකොට අර කැටි ගහන ගතිය නිකන් තන එකතු වෙන ගතිය නැහැ. හැබැයි මේ වියානා මැට් ටච් එකේ පොඩ්ඩක් අර ඒක ගොඩක් මැට් නිසා අර ග්ලොස් එකක් එක්ක එහෙම සෙට් වෙන්නේ නැති ගතියක් තියෙනවා. ඔයාලා යූස් කරලා බලන්න. මම දන්නේ මගේ ලිප්ස් වලට නම් ඒක හරියන්නේ නැහැ මේ ග්ලොස් එකක් එක්ක යූස් කරාම. හරි, මම මේක දැන් ඔයාලට ග්ලොස් එක නැතුව යූස් කරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ ලාලා ලෑන්ඩ් කලර් එක. ඔයාලට පේනවා දෙක මැට් උනාට පොඩි ක්‍රීමි ටෙක්ස්චර් එකක් තියෙන්නේ. අර වියානා එකේ ස්පයිසි මෝකා එක ටිකක් මැට් ගතිය වැඩි. ඒකේ වරදක් නැහැ, මොකද මැට් ලිප්ස්ටික් තියෙන ඉතින් මැට් විදිහට ගන්නනේ. අපි ග්ලොස් එකක් එක්ක යූස් කරන එක ඉතින් ඒක අපේ කැමැත්තනේ. හැබැයි මේ වියානා එකේ හොඳ පර්ෆෙක්ට් මැට් ගතියක් තියෙනවා. ඉතින් මේක තමයි CC UK ලාලා ලෑන්ඩ් කියන කලර් එක. ඉතින් හරිම ලස්සන නියුඩ් බ්‍රවුන් එකක් තියෙන්නේ. මේකට උඩින් ග්ලොස් එකක් එහෙම ඇප්ලයි කරාම මේ ෂයින් ලිප් ග්ලොස් එකක්ම වෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් මේ ක්ලියර් ග්ලොස් එකක් යූස් කරාම උනත් මේක හරිම ලස්සනයි. ඉතින් මම ඔන්ලයින් මේක පර්චේස් කරේ. ඉතින් මට හරි සතුටුයි මගේ ලිප්ස් වලට මේක මැච් වුණ එක ගැන. හරි, ඊළඟට අපි බලමු CC UK එකේ මොආනා කියන කලර් එක. මේක නම් මං ඔයාලට පෙන්නලත් තියෙනවා. මොආනා කිව්වේ නැති වුණාට MT24 කියලා මං අනිවාර්යෙන් ඒක මගේ වීඩියෝස් වල දාලා තියෙනවා. අලුත් එකේ කියලා එහෙම වෙනසක් නැහැ, කලර් එක එකම තමයි. ඒ වුණාට මං ඔයාලට ඒක පෙන්නන්නම්. ලිප්ස්ටික් චුට්ටක් හරි තිබ්බොත් කලර් එක හරියටම ඔයාලට පෙන්නන්න අමාරුයි.
මං ආස මම පින්ක් කලර්ස් වලට එහෙම ලොකුවට ආස නැහැ. මේක විතරමයි මම පින්ක් ෂේඩ් එකකින් යූස් කරන්නේ. වව්. ඒක මාර්ම ලස්සනයිනේ. අමුතුම පින්ක් එකක්. يعني ස්කින් එකත් එක්කම යන පින්ක් ෂේඩ් එකක්. මට මේ ෆෝන් එකෙන් බලද්දි හරියට පේන්නේ නැහැ. ලස්සනට ගා ගන්න. ඉතින් මේ තියෙන්නේ මොආනා කියන කලර් එක CCUK එකේ. හරිම ලස්සන නැචරල් පින්ක් කලර් එකක්. මම හිතන්නේ ඕනම ස්කින් එකකට මේක යනවා. කියන්නේ ටිකක් ඩාර්ක් කලර් ස්කින් එකකට උනත් මේක මැච් වෙනවා. ලයිට් කලර් ස්කින් එකකටත් මැච් වෙනවා. ඉතින් මේක ඕන ස්කින් එකකට ගැලපෙනවා. ලාලා ලෑන්ඩ් කියන කලර් එක නම් පොඩ්ඩක් ඩාර්ක් කලර් ස්කින් එකකට මැච් වෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලට ඉතින් එකම එක දෙයයි කරන්න තියෙන්නේ. ඔයාලට වෙන ලිප් කලර් එකක් එක ඔයාලට පුළුවන් මේ CCUK එකේ තියෙනවානේ මේ කොෆි කියන ලික්විඩ් ලිප් ක්‍රීම් එක. ඒකත් එක්ක මේ ලාලා ලෑන්ඩ් එක මික්ස් කරාම සාමාන්‍යයෙන් මේ ටෑන් ස්කින් කලර් එකක් තියෙන ඩාර්ක් ස්කින් කලර් එකක් තියෙන කෙනෙක්ට ඒක හොඳටම මැච් වෙනවා. මම එහෙම දැක්ක එහෙම ලිප් කොම්බෝ එකක් කරලා තියෙනවා. එතකොට ඒ කලර් එක ලස්සනයි. මේක විතරක්ම ලාලා ලෑන්ඩ් එක විතරක්ම ගෑවත් පොඩ්ඩක් අර ගැලපෙන්නේ නැති ගතියක් තියෙනවා. එහෙම වුණොත් ඔයාලට පුළුවන් ලිප් ලයිනර් එකක් මීට වඩා ඩාර්ක් කලර් ලිප් ලයිනර් එකක් යූස් කරලා ඒක මැච් කරගන්න. ඉතින් මේ තියෙන්නේ මොආනා කියන කලර් එක. හරිම ලස්සනයි. මම මේ අල්මාරියෙන් මේ වෙට් ටිෂුස් ගන්න කම්මැලි නිසා නිකන් ඩ්‍රයි ටිෂුස් වලින් මේ වයිප් කරේ. උනාට එතකොට හරියන්නේ ඔයාලට හරියට කලර් එක බලා ගන්න බෑ. ඒ නිසා වෙට් ටිෂුස් වලින්ම පොඩ්ඩක් ලිප්ස් තියදමු. එතකොට තියෙන ඔක්කොම කලර්ස් යනවනේ. හරි. දැන් පොහෙර බ්‍රෑන්ඩ් එකේ මුලින්ම 302 මොකක්ද එතන 302 ජැනට් කියන කලර් එක මම ඔයාලට යූස් කරලා පෙන්නන්නම්. මේක ටිකක් ඩාර්ක් බ්‍රවුන් කලර් එකක්. අපි ඇප්ලයි කරලා බලමු. මේක ඇත්තටම පැය 24ක් කියන්නේ මම එච්චර වෙලා තියාගෙන ඉඳලා නැහැ. මේක 24 hours අපිට තියාගන්න පුළුවන් කියලා කියන්නේ. ඇත්තටම මේක මේ ගොඩාක් වෙලා ලිප්ස් වල අර මේ ලික්විඩ් මේ මැට් ලිප්ස්ටික් එකක් ගෑවහම තියෙන යන්නේ නැතුව එන්නේ ඒ වගේ මේක තියෙනවා. හරිද? මේකේ තියෙන්නේ high pigmented long lasting creamy matte waterproof and smudge proof. ඇත්ත මොකද මම ඔයාලට ටික පෙන්නන්නම්. දැන් CCUK එකේ නම් ටිකක් creamy නිසා පොඩක් යන්න බලනකොට එහෙම ලොකුවට යන්නේ නැහැ. මේ එක තියාගන්න පුළුවන්. හැබැයි ඒවටත් වඩා මේක ගොඩාක් වෙලා තියාගන්න. ඉතින් ඔයාලා ඔෆිස් යන කෙනෙක් නම් එහෙම සැරින් සැරේ ඇප්ලයි කරන්න බැරි අවස්ථාවකට නම් ඇත්තටම පොහෙර බ්‍රෑන්ඩ් එකේ මේ ලිප්ස්ටික්ස් හොඳයි. ගොඩක් වෙලා තියෙනවා. මම මේ ළඟදි සලෝන් එකට යන්න යූස් කරා මගේ ෆේෂියල් එක කරගන්න. එතකොට මම මේක ෆේෂියල් එකත් කරලා ඔක්කොම ඒ කියන්නේ ෆේෂියල් එක කරද්දි මූණ ක්ලීන් කරනවා. ඒවා කරනවානේ. ඒව කරලා ඉවරුනාට පස්සෙත් මේ ලිප්ස්ටික් එක මගේ ලිප්ස් වල තිබ්බා. ඒ කියන්නේ ගොඩක් වෙලා එක තියෙනවා. ඉතින් අපි මේක යූස් කරලා බලමු. මේ තියෙන්නේ කලර් එක. මෙහිම පේනවා වගේ නෙවෙයි ගෑවහම ඉතින් වෙනස් වෙනවා. මේක ගානකොට හොඳ ක්‍රීමි ටෙක්ස්චර් එකක් එන්නේ. ගාලා ඉවරුනහම ඉක්මනට ඩ්‍රයි වෙලා මැට් ෆිනිෂ් එකක් එනවා. මේක හරියට ගා ගන්න ඕනේ. හරි. ඉතින් මේ තියෙන්නේ
පොහෙර එකේ ජැනට් කියන කලර් එක මේක මාර කියන්නේ ඔන්න බලන්න මේක මේ යන්නේ නෑ ලේසියකට. ඉතින් ඔයාලට මේ ආයි ලිප්ස්ටික් ඇප්ලයි කරන්න බැරි තැනක නම් එහෙම තැනක නම් මේක ඇත්තටම ගොඩක් වටිනවා. මේක මේ ඉක්මනටම ඩ්‍රයි වෙලා යනවා ලිප්ස්. හැබැයි ඔයගොල්ලෝ මුලින්ම මේක යූස් කරන්න කලින් හොඳට ලිප් බාම් ගාලා ලිප්ස් දෙක හයිඩ්‍රේට් කරගෙන මේක ගන්න. එතකොට ගොඩක් ලස්සන මේ ෆිනිෂින් එකක් බලා ගන්න පුළුවන්. මොකද මේක ඩ්‍රයි වෙනවනේ. ඔයාලගේ ලිප්ස් හයිඩ්‍රේට් වෙලා තිබ්බේ නැති වුණොත් එහෙම තව ටිකක් අර ඩ්‍රයි වුණාම ඒක ලස්සන ලුක් එකක් එන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා ලිප්ස් දෙක හොඳට හයිඩ්‍රේට් කරගෙන ගන්න. එතකොට ඇත්තටම මාරම ලස්සනයි. මම මේක බයින්ම ගත්ත එකක්. මොකද මම දන්නේම නැති බ්‍රෑන්ඩ් එකක් නිසා. හරිම ලස්සනයි මේ කලර් එක. ගෑව වගේ නෙවෙයි යවන්න අමාරුයි. මොකද ඒක ගොඩාක් වෙලා තියෙනවා මේ වලන මේ වෙට් ටිෂුස් වලටවත් ඒක යන්නේ නැහැ. අනිත් ලිප්ස්ටික්ස් වල දැක්කම ඉක්මනට යනවා. මේක ටිකක් අමාරුයි යවන්න. හරි ඊළඟට මම try කරන්න යන්නේ මේ ඇනා කියන කලර් එක 303 පොහෙරා බ්‍රෑන්ඩ් එකේ. ඉතින් අපි බලමු මේක මොන වගේද කියලා. ඔයාලට පේනවද මේ කලර් එක මාරම ලස්සනයි. ඒකත් ස්කින් එකට ළඟින් යන පින්ක් ෂේඩ් එකක්. අර වෙනම පේන්නේ නැති ලස්සන පින්ක් ෂේඩ් එකක්. මේ නියුඩ් කලර් එකක්. ඉතින් මාරම ලස්සනයි මේ කලර් එක. ඔයාලා මොකද හිතන්නේ මේ පොහෙරා බ්‍රෑන්ඩ් එකේ ලිප්ස්ටික් කලර්ස් ගැන? ඉතින් මට නම් මාරම මේ ලස්සනයි. වගේම තමයි ලොන්ග් ලාස්ටිං. ඔයාලට මම පෙන්නුවානේ ගොඩ වෙලාවකින් මේක යන්නේ නැහැ. 24 hours කියන්නේ අනිවාර්යෙන් පැය 24ක් තියෙනවම ඇති කියලා මට හිතෙනවා මේ තියෙන විදිහට. මේ බලන්න හරිම ලස්සනයි. හොඳ මේ මැට් ෆිනිෂ් එකක්. ගොඩක් කියන්නේ අනිත් මේ බ්‍රෑන්ඩ්ස් වලටත් වඩා මැට් ෆිනිෂ් එකක් මම නම් මේකේ දකින්නවා ඇත්තටම. try කරලා නෑ. ඉතින් මේක ගොඩක් වෙලා තියාගන්න පුළුවන්. ඒ වගේම ලස්සනයි. මම තව කලර්ස් ගොඩක් තියෙනවා. මම බලලා ඉතින් කලර්ස් ලස්සන ගොඩක් ඒවා තියෙනවා කියලා මට ඔක්කොම ගන්නත් බෑනේ. බලලා ගොඩ දෙනෙක්ගේ කමෙන්ට්ස් බලලා ගොඩක් අය රෙකමන්ඩ් කරලා තිබ්බ ගොඩක් අය දාලා තිබ්බ කලර්ස් දෙක තමයි මම මේ ගත්තේ. තව ඒගොල්ලන්ගේ රෙඩ් ෂේඩ්ස් එහෙම ඔයගොල්ලෝ රෙඩ් කලර්ස් වලට ආසයි නම් ලස්සන රෙඩ් කලර්ස් දෙකක් තිබ්බ. ඩාර්ක් රෙඩ් එකක්, මේකෙම ලයිට් රෙඩ් එකක්. ඉතින් ඔයාලට බලලා පොහෙරා Instagram, Facebook, TikTok හැම එකෙම තියෙනවා. ඔයාලට ගිහිල්ලා බලලා ගන්න පුළුවන්. මේ ඉතින් මේවා කිසිම දෙයක් මේ දන්නවනේ. ඉතින් මට මේ paid promotion වත් එහෙම මේ ස්පොන්සර් කරලවත් එහෙම නෙවෙයි. එහෙම කරන්න තරම් තාම මේ මම ලොකු කෙනෙක් නෙවෙයි. ඉතින් මම මේ මගේ සල්ලි වලින් ගත්ත ඒවා. ඉතින් පොහෙරා බ්‍රෑන්ඩ් එක ගොඩක් හොඳයි. මේ හරිම ආස හිතෙනවා මට මේ ලිප්ස්ටික් කලර්ස් දෙකටම. ඉතින් ඒ වගේම තමයි CCUK මං අවුරුදු ගාණක් තිස්සේ යූස් කරන බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඒකේ කලර්ස් දෙකත් හරිම ලස්සනයි. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති නම් ඔයාලා ඒ කලර්ස් වලට ආස නම් බය නැතුව ඔන්ලයින් උනත් දැන් ගන්න. මොකද ඔන්න මේක කිසිම ඉෆෙක්ට් එකක් දාලවත් එහෙම නෙවෙයි. මේ වීඩියෝ එකේ මගේ මේ ෆෝන් එකේ normal cinematic වීඩියෝ එකක් මං අරන් තියෙන්නේ. කිසිම ඉෆෙක්ට් එකක්වත් ලයිට්නින්ග් වත් මම වැඩි කරලා නැහැ. අඩුම මගේ මේ tripod එකේ ring light එකවත් මම දාලා නැහැ. ඉතින් මේ මගේ window එක තියෙනවා. එතන ඉස්සරහා ඉඳන් මම වීඩියෝ එක කරන්නේ. මේ තියෙන්නේ exact මගේ skin එකට exact color එක. මේක
මේ වෙනස් වෙලා නැහැ. මේ විදිහ තමයි මේ කලර් එක. ඉතින් ඔයාලට බය නැතුව ඔන්ලයින් උනත් පර්චේස් කරලා ගන්න පුළුවන්. මොකද පොහෙර හැම මං දන්නේ ස්ටෝර් වල නැහැ. ඒගොල්ලෝ ඔන්ලයින් තමයි කරන්නේ. ඉතින් ඔයාලට බය නැතුව ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මගේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් අනිවාර්යෙන් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලා බොහොම ආදරයෙන් මතක් කරනවා. ඉතින් තවත් දවසක ඔයාලට ගොඩක් වටින වීඩියෝ එකක් අරන් එන පොරොන්දුවෙන් මං අද ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම bye bye.